අයිබෝන් සියලුම දෙනාට. ඉතින් මේ වීඩියෝ එකේ අරගෙන එන්නේ ඔයාලට රත්තරන් සම්බන්ධ මේ කාලේ ගොඩක් කතා වෙනවා රත්තරන් සම්බන්ධව. මොකද රත්තරන් මිල ගොඩක් ඉහළ ගිහිල්ලා ඒ වගේම තමයි ඒ දේවල් තිබිච්ච වටිනාකම ගොඩක් වැඩි වෙලා. ඉතින් අතේ රත්තරන් තිබිච්ච අයට ඒක ලොකු වාසියක් බවට පත් වෙලා තියෙනවා. මොකද හේතුව ගොඩක් අය සාමාන්‍යයෙන් පවුම ලක්ෂ එකමාර එක අය වගේ තිබිච්ච කාලේ අරගත්තා ඉන්නවා. එතකොට මේ කාලේ නේද දැන් ලක්ෂ 3මාරක් විතර වගේ වෙනවා. එතකොට එයාලට ලොකු වටිනාකමක් එකතු වෙලා තමයි තියෙන්නේ. හැබැයි ඔක නිවුස් වලට ගියාට පස්සේ අපිට දැක ගන්න පුළුවන් සමහර අය දාලා තියෙනවා. ඉතින් අපිට පාන්ද රත්තරන් මොකටද ගන්නේ නැතුව ඉන්නවා. ඉතින් ඒ වගේ මෝඩ කමෙන්ට්ස් දාලා තියෙනවා. ඉතින් ඒ වගේ මෝඩ කමෙන්ට්ස් වලට බලා ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි එයාලා ඒක කොහොමද පාවිච්චි කරන්නේ තමන්ගේ ජීවිතේට වටිනාකමක් එකතු කරගන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් රත්තරන් කියන දේවල් ඇත්තටම ගන්න බෙල්ලේ දාගෙන ඉන්නවත් එහෙම නැත්නම් අතේ දාගෙන ඉන්නවත් කන කරේ දාගෙන ඉන්නවත් නෙවෙයි. ඉතින් රත්තරන් කියන දේවල් වලට වටිනාකමක් තියෙනවා. මේකේ වටිනාකම අපිට අද ගත්තත් තව අවුරුදු 5කින් ඒක අපේ තියන් හිටියත් ඒක වටිනාකමේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. වැඩි වෙනවා මිසක් අඩුවක් වෙන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක මම කෙටියෙන් පැහැදිලි කරන්න ඔයාලට කොහොමද ඔයාලගේ අතේ තියෙන රත්තරන් ටිකෙන් හරි ඔයාලගේ අතේ තියෙන සල්ලි වලින් හරි ලොකු වටිනාකමක් එකතු කරගන්නේ කියලා. ඉතින් මේකට ඔයාලට එක්කෝ අතේ රත්තරන් තියෙනවා. අපිටම දැන් ඔයාලා ගාව රත්තරන් පවුම් 5ක් විතර තියෙනවා. පහන් 5ක් වෙන්න පුළුවන් 10ක් වෙන්න පුළුවන් ඔයාලා ගාව මේක තියෙනවා. හරිද? එහෙම නැත්නම් ඔයාලා සල්ලි ටිකක් එකතු කරගෙන ඉන්නවා. ෆික්ස් එකක් දාලා වෙන්න පුළුවන්. ලක්ෂ 10ක් 15ක් වෙන්න පුළුවන්. සමහර අයගේ 20ක් වෙන්න පුළුවන්. සමහර අයගේ 50ක් වෙන්න පුළුවන්. ඔය විදිහට ඔයාලට පුළුවන් විදිහට තියනවා වෙන්න පුළුවන්. හරිද? ඒතර දැන් රත්තරන් සම්බන්ධ දෙයක් නේ කරන්න යන්නේ. ඒතකොට ටිකක් අපිට සල්ලි මිනිමුදල් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් අඩුමතරම ලක්ෂ 10ක් 15ක්වත් ඒක අතේ තියෙන්න ඕන. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් අපිට ලොකු වාසියක් ලබා ගන්නවා නම් ඒ විදිහට තියෙන්න ඕන. ඉතින් මෙතනදී ඔයාලා කරන්න ඕන මෙන්න මේකයි. ඉතින් මම මේ ක්‍රමයේ කරලා මම මේ ක්‍රමයේ අත්හදා බලලා මම මේකෙන් වාසියක් අරගෙන තමයි මේ උපදේශය ලබා දෙන්නේ. ඉතින් ඔයාලා කල යුත්තේ අපි හිතමු දැන් ඔයාලා ගාව රත්තරන් පවුම් 5ක් තියෙනවා කියලා. මේ පහ ගිහිල්ලා අපි උකස් තියෙනවා සාමාන්‍ය බැංකුවක හරි නැත්නම් ඔයාලට ලොකු පොලියක් ලබා ගන්නේ නැති තැනක. අපි හිතමු සාමාන්‍ය බැංකුවක උකස් තියෙනවා. ඉතින් අපි පහක් උකස් තිබ්බට පස්සේ අපිට සාමාන්‍යයෙන් එතන අතර හම්බෙන සල්ලි වලින් අපිට ගන්න පුළුවන් වෙන්නේ පවුන් 3මාරක් 4ක් විතර වගේ ප්‍රමාණයක් තමයි. හොඳ. එතන මේ පවුන් 3මාරක් 4ක් වගේ ගන්න හම්බෙන සල්ලි ටිකෙන් අපි ආපහු ගන්නවා රන් භාණ්ඩ. මේ රන් භාණ්ඩ ගන්නකොට ඔයාලට ජුවලරි වලින් අවස්ථාවක් තියෙනවා. සමහර තැන්වල තියෙනවා. මේක විශේෂම සැලකිලිමත් වෙන්න ඕන. මෙතෙන්දී අපි ගන්නේ අර අලුතෙන්ම හදලා රත්තරන් කුලියත් එක්ක ගන්න රන් භාණ්ඩ නෙවෙයි. සමහර ජුවලරි වල තියෙනවා රත්තරන් බලට විතරක් විකුණන රන් භාණ්ඩ තියෙනවා. හොඳ. එතන මේ රත්තරන් බලට විතරක් විකුණන රන් භාණ්ඩ ගත්තම තමයි අපිට මේකේ වාසිය ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපි හිතමු දැන් රත්තරන් මිල මේ කාලේ ලක්ෂ 3මාරයි. ලක්ෂ 3මාරක් කරන රන් මිල විතරක්. හැබැයි ඔකට එයාලා පවුමක් විතර හදන්න ගියොත් එහෙම මේකට තව 60ක් විතර එකතු කරනවා. පවුන් දෙකක් වගේ නම් ලක්ෂ 1.20ක් විතර එකතු කරනවා. ඒ වගේ ලොකු ගාණක් එකතු කරනවානේ. හැබැයි අපි දැන් මේ පවුන් 3මාරක් 4ක් ගන්න යන්නේ එකේ අපිට අර වගේ තව ලොකු ගාණක් එකතු වුණාම අපිට ඒක වාසියක් ලබා ගන්න බෑ. ඉතින් අන්න ඒ නිසා මේ වගේ තැන් තියෙනවා අඳුරන තැනකින් හරි නැත්නම් ඒ වගේ තැන් තියෙනවා රන් මිලට විතරක් අපිට රන් භාණ්ඩ ගන්න පුළුවන්. එයාලා පොඩි ගාණක් තියන රත්තරන් මිලට විතරක් දෙනවා. එතකොට අපිට මේ අපි හිතමු දැන් අර පවුම් 5ක් උකස් තියලා පවුම් 5ක් උකස් තිබ්බා. ඒතර ඔයාලා ගාව පවුම් 5ක් තියෙනවා බැංකුවේ. ඒ වගේම දැන් මෙතනින් ඔන්න පවුම් 4ක් ගන්නවා. පවුම් 4ක් ගන්න දැන් උතර වල පවුම් 9 වුණා. ඔයාලා දැන් මේ 4ක් ගිහිලා උකස් තියනවා. ඒ වගේම බැංකුවක ගිහිලා උකස් තියනවා. 4ක් උකස් තිබ්බම ඊට පස්සේ 2මාරක් හරි 3ක් හරි වගේ ගන්න වලට අවස්ථාවක් ලැබෙන මුදලක් අතට එනවා. 2මාරක් කියමු. ඒ 2මාරත් ඔයාලා ගන්නවා. ඒ 2මාරත් උකස් වෙනවා. ඒ 2මාර උකස් තිබ්බම අපහු 1.3 කාලක් වගේ ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට ඔයාලා ගාව පවුන් 5ක් තිබ්බ කෙනාට පවුම් 5යි පවුම් 9යි 10මාරයි ඊට පස්සේ 2මාර උකස් තියලත් ඔයාලට 1.3 කාලක් විතර ගත්තොත් ඔයාලට පවුම් ඔක්කොම 11ක් විතර කරගන්න හැකියාව ලැබෙනවා අර පවුම් 5 මාලෙන්. පවුම් 5 මාලෙන් හරි වලල්ලෙන් හරි මොකෙන් හරි ඔයාලට පවුම් 11ක් විතර හදා ගන්න පුළුවන්. හැබැයි දැන් අපි හිතුවොත් එහෙම ඕක රත්තරන් බඩු ටික වැඩි වෙනවා. දැන් මේ පවුම් අපි ගත්තේ අපි හිතමු ලක්ෂ 3ට කියලා. හොඳ. අපි හිතමු 3ට ගත්තා කියලා. ඒතර පවුම් වල අරගෙන තියෙන දැන් 11 ගානක් විතර අරන් තියෙනවා. ලොකු පොලියක් බැංකුවේ හැදෙන්නේ නැහැ. හැබැයි මේ පවුමෙන් ඔයාලට එකපාරම දැන් මේ කාලේ වගේ 50000 60000 වැඩි වෙන්න පටන් ගන්නවා. දැන් පවුම් 11ක් ඔයාලා ගාව තියෙන එකට ඔයාලට 50000 ගානේ වැඩි වෙන්න පටන් ගත්තම නිකම්ම අර ලක්ෂ 6-7ක් විතර වගේ මුදලක් එකතු වෙලා ඉවරයි. එතකොට ඔයාලට මේකෙන් කරන්න තියෙන දැන් ඒ වගේම එතකොට අර උකස් ගන්න තැන් වල උකස් ගන්න
උකස් මිලක් දෙනවානේ අපි තුමු පවුමකට ලක්ෂ 2කමාරක් දෙනවා කියලා. ඒ ලක්ෂ 2කමාරක් දෙන එක රන් බාණ්ඩ ගණන් යනකොට ඒක වැඩි කරනවා. ඒතකොට ඔයාලට මේකේ මුදලත් වැඩි වෙනවා. වැඩිපුර ආපහු සල්ලි ටිකක් ඕන නම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට අතේ සල්ලි වලින් ඊට පස්සේ අර පොඩි එකේ ඉඳන් අන්තිමට ගත්ත 1.3 කාලේ එහෙම නැත්නම් ඒ වගේ එකේ ඉඳන් ඔයාලට බේරගෙන යන්න පුළුවන්. ඔයාලගේ සල්ලි තියෙන දේ. මොකද ලොකු පොලියක් මේකට හැදෙන්නේ නැහැ බැංකුවේ. ඉක්මනට මේක බේර ගන්නවා. ඊට පස්සේ ඊළඟ එක බේර ගන්නවා. ඒක උකස් තියලා ආපහු සල්ලි ටිකක් දාලා දෙවෙනි එක බේර ගන්නවා. එතකොට ඔයාලට අර පවුම් පහේ මාලේ ටක් ගාලා බේර ගන්නත් පුළුවන්. ඔයාලා ගාව ඒ අඩු මිලට ගත්ත රත්තරන් බඩුත් තියෙනවා. අන්න ඒ වගේ දෙයක් ඔයාලට හොඳ ප්ලෑන් එකක් ගහලා ගේමක් ගහන්න අවස්ථාව ලැබෙනවා. රත්තරන් නැති වුණත් සල්ලි තියන අයටවත් ඕක තමයි කරන්න තියෙන්නේ. ඔයාලා ගාව ලක්ෂ 15ක් 10ක් 20ක් තියන අයට සල්ලි ටිකෙන් රත්තරන් බඩු ටිකක් ගත්තා. ඒ ටික උකස් තිබ්බා. ආපහු එකෙන් රත්තරන් බඩු ටිකක් ගත්තා. ඒ ටික උකස් තිබ්බා. ඔහොම කරලා වලට තිබ්බා වගේ 3 ගුණයක් විතර වැඩි කරගන්න අවස්ථාව ලැබෙනවා. අන්න එතකොට ඔයාලට මේ රත්තරන් බඩු මිල යන ඉහළ යන තරමටම ඒකේ වටිනාකමත් වැඩි. ඕනනම් අපි තුමු දැන් 3ට ගත්ත එක ලක්ෂ 4මාරක් වෙලා තියෙනවා දැන්. එතකොට ඔයාලට මේ ලක්ෂ 4මාරට අද රත්තරන් බඩු ටික විකුණන්න පුළුවන්. ඔයාලා බැංකුවේ උකස් තියලා තිබ්බත් ඔයාලට ඕනනම් මම මේ ගන්න දෙනවා කැමති අය ගන්න කියලා කිව්වොත් එහෙම ගන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. ඉතින් ඒ වගේ එතෙන්දී ඔයාලට ලොකු ගාණක් ලබා ගන්න පුළුවන්. මෙතෙන්දී කරන්නේ මොකද්ද? අර අතේ තියෙන සල්ලි ටික නිකන් ඔහේ තියාගෙන ඉන්නවට වඩා මොකද පික්ස් එකක් දැම්ම කියලා ලක්ෂ 20ක් දැම්ම කියලා මහ ලොකු ගාණක් හම්බෙන්නේ නැහැ. ඒකට ලක්ෂ 20ක් ඕන අවුරුද්දක් විතර තිබ්බත් ඔයාලට හම්බෙන්නේ සාමාන්‍යයෙන් රුපියල් 50000ක් 80000ක් විතර ගාණක් තමයි. හොඳ. ඒකට ඒකෙන් ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ දෙයක් මේකට පාවිච්චි කරලා මේක කරොත් එහෙම වලට ඒ අවුරුද්ද ඇතුළත ලක්ෂ 7-8ක් උපයා ගන්නත් අවස්ථාව ලැබෙනවා. අපිට හිතන්න බෑ කොයි වගේ වෙයිද කියලා. ඒකට මොකද මේක දන්න සාමාන්‍යයෙන් අඩු වෙන්නේ නැහැ. රත්තරන් බඩු වගේ දේවල් කිසිම දෙයක් ආයේ උඩ යන දේවල් ලේසියෙන් අඩු වෙන්නේ නැහැ. කවදාවත් අඩු වෙන්නේත් නැහැ. ඒ අඩුනත් සාමාන්‍ය පොඩි ගණන් වලින් තමයි. දැන් ඔයාලා ප්ලෑන් කරනවා මේ ටික මම අවුරුද්දකින් බේර ගන්නවා කියලා. මේ ටික අවුරුද්දකින් බේරගත්තට පස්සේ අද ඔයාලා රත්තරන් අවුරුදු ලක්ෂ 3ට ගන්න රත්තරන් තව අවුරුද්දක් ගියාම ලක්ෂ 4මාර 5ට කිට්ටු වෙන්න වෙනවා. එතකොට ඔයාලගේ රත්තරන් බඩු වල වටිනාකම ලක්ෂ 5ක් විතර වෙලා. ඔයාලට පොඩි එකකින් ඉඳන් අතින් බේරගෙන තව ඔයාලට පොඩි දෙයක් තමයි බේර ගන්න තියෙන්නේ. අන්න එතකොට පේන වෙති ඔයාලට කොච්චර ලොකු වටිනාකමක් හම්බුණාද කියලා. ඉතින් මේක පික්ස් එකක් විතර දාලා හිටියනම් ඔයාලට ඒ පික්ස් එකෙන් හම්බ වෙන ගාන කිසිම අඩුම තරමේ මාසෙක පඩියකට සමාන වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් ඔයාලට කරන්න පුළුවන්. ඉතින් මේ වෙනුවෙන් මේ කාලේ ටිකක් කරන්න බෑ. මම පහුගිය කාලේ මගේ වෙන channel එක මම වීඩියෝස් දැම්මා. ඉතින් දැකපු අය සමහරවල්ලාට මගේ කටහඬ අඳුරන ඉන්නවා නම් එයාලා දන්නවා ඇති. ඉතින් එතකොට මේ වගේ දෙයක් අඩු වෙච්ච වෙලාවක කරලා ඔයාලට පුළුවන් හැකියාවක් වෙනවා. මේ වගේ ලොකු ව්‍යාපාරයක් නොකරත් සාමාන්‍යයෙන් ගෙදර මාසයක් වැඩ කරලා ගන්න ජොබ් එකේ පඩියට වඩා හොඳ ගාණක් උපයගෙන ලොකු වටිනාකමක් අරගෙන ඔයාලගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න. ඉතින් මම හිතනවා මේක වඩාත් වැදගත් වුණා නම් ඔයාලට ලයික් එකක් කමෙන්ට් එකක් ඒ වගේම තමයි subscribe කරන්න අමතක කරන්න එපා.